අයිබෝවන් සුබ දවසක් සියලුම ශ්‍රී ලාංකිකයන්ට. අද මැයි මාසේ 15 වෙනිදා. කවුරුත් දන්නවා දැන් මේ දවස්වල යනවා හොර කපුවන්ගේ කතන්දර ටිකක් නේ. හොර කපුව දැන් ආයෙ එලි බහැලා තියෙනවා. මෑණිවරු ආයෙ එලි බහැලා තියෙනවා. මොකද නාමල් කුමාරයෙක් ගේන්න. හරි? දැන් ඔක්කොමලා අනාවැකි කියන්න පටන් ගන්න. දැන් එක අර ගෑනුන්ගෙන් ගුටි කාපු එකෙක් ඉන්නවනේ. එක වෙදෙක්. හරිද? දැන් ඔය වෙදා කියලා තියෙනවා අද දවස අදින් පස්සේ ආණ්ඩුව වැටෙනවලු. පෙරලෙනවලු. අලුත් ජනාධිපති කෙනෙක් පත් වෙනවලු. ප්‍රබලෙක් රෝහල් ගත වෙනවලු. හරිද? ICU එකට හිටයි යනවලු. ඔහොම එන්න කතන්දර කිය දැන් මේ දවස්වල උන්ටම ගැති උන්ටම ආවේනික YouTube කාර්යවල ගැන දැන් ඒව කරගෙන යනවා. හරි? දැන් ඒව තමයි අර මුදල් හොරා කාපු මුදල් වියදම් කරන දේවල් මෙව්වා. මේවට අහු වෙන්න එපා. හරි? ඉතින් ඒක එක කාරණාවක්. ඒ වගේම ඔයාලා දන්නවා දැන් ආරච්චි කට්ටුව පැත්තේ අර පුත්තලම් බූරුවෙක්ගේ සහෝදරයෙක්. හරිද? ඒ වගේම එකෙක් අන්න අවුරුදු 5කට 10කටද හිරේ ගිහිල්ලා තියෙනවා. හරි? නඩු තීන්දුව හම්බෙලා තියෙන හිරේ ගිහිල්ලා තියෙනවා. ලක්ෂ 10ක වන්දි මුදලකුත් දෙන්න කියලා ඒ ප්‍රාදේශීය ලේකම්වරයාට ලක්ෂ 10ක වන්දි මුදලකුත් ගෙවන්න කියලා තියෙනවා. රාජකාරියට බාධා කිරීම. හරි? හිටපු සනත් නිසාන්තගේ සහෝදරයෙකුට. දැන් හිතන්න පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔය නඩු තීන්දුව එයිද ඔය නඩු ඉදිරියට යයිද ඔයාලා අපි ගෙනාපු මේ ජනතාවාදී ආණ්ඩුව නොතිබුණා නම් නඩු තීන්දුව දෙයිද? ඔය රාජ්‍ය නිලධාරීන්ට තගදාපුවාට සාමාන්‍ය දේවල් නෙවුවා. එහෙම වෙයිද? දැන් මර්වින් සිල්වා මතකනේ රාජ්‍ය නිලධාරී ගස් බැන්දා. අවසානට මොකක්ද උනේ? ඒ කාලේ හැටියට ඌ හිතලා ගස් බැද ගන්නද කියන තත්ත්වයටපත් වුණානේ. කොච්චර අසරණ කරනවද රාජ්‍ය නිලධාරී? එහෙම තත්ත්වයක් මේ රජයෙන් රාජ්‍ය නිලධාරීන්ට තියෙනවද? අද ඒකනේ තවමත් රාජපක්ෂලාට ගැති රාජ්‍ය නිලධාරී උන්ට ඕන විදිහට මේ රජය පවත්වාගෙන යන්නේ. උන්ට ඕන විදිහට තමයි තවමත් කරගෙන යන්නේ. දැන් ඔය හැම කාරණාවක් පිටිපස්සෙම ඒ රාජ්‍ය නිලධාරීන් ඉන්නේ. දැන් ඊයේ අත්අඩංගුවටපත් වුණා, පෙරේද අත්අඩංගුවටපත් වුණා. කී දෙනෙක් දැන් රාජ්‍ය නිලධාරී අල්ලස් අරගෙන අත්අඩංගුවටපත් වුණාද? දැන් ඒ දේවල් මෙච්චර කල් ඇහුවද? තිබුණාද? නැහැ. අන්න ඒකයි කියන්නේ. මේ රජය ගෙනියන වැඩපිළිවෙල හරියාකාරව ගෙනියන වැඩපිළිවෙල කාටවත් තේරෙන්නේ නැහැ. දැන් රේගුව මම දැක්ක දැන් මේ වෙන ටිකට රේගුව රුපියල් ට්‍රිලියනය පන්නලා තියෙනවා දැන් ආදායම. ට්‍රිලියනය. ඒ රේගුව ආදායම. මේ රජයට ගහන්න බෑ. ගහන්න වෙනත් දේවල් නැහැ. ඒ නිසා තමයි මුම් මේ බෝල දාලා බුම්ම ගහන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා. අනිත් කාරණාව ඔයාලා දකින්න ඇති GMO එක. දැන් කාගේද ඒක? මැද මුලනේ වෛද්‍ය සභාව තමයි ඒක. මැද මුලනේ. හරි? දැන් බලන්න ඒකේ දැන් වසර 100ක සංවත්සරය සපුරවා. දැන් ඒකට කවුද ගිහිල්ලා හිටියේ? දැන් කවුද ඒක කාගේ වමනාවටද මෙච්චර කාලයක් පැවතුනේ? කවුද ඒක හැන්ඩල් කරේ? ඒ සියල්ල දැන් ඊයේ පැහැදිලි වුණා නේද? පැහැදිලි වුණානේ. එතකොට බලන්න එවුන් මේ වෛද්‍යවරු කියලා කියාගන්න මිනිමරුව කොට්ටාසයක්. හරි? ජනතාවගේ ලෙඩ්ඩුන්ගේ බෙල්ල මිරිකගෙන ඒක අපේට තියාගෙන ප්‍රාණ අපේට තියාගෙන තමයි රාජපක්ෂලා බලයට ගෙන්න හදන්නේ. හැමදාම වෛද්‍ය වර්ජන කරන්නේ. ඒ වර්ජන වලට සම්බන්ධ වෙන්නේ ඔන්න ඔවුන්ගේ උවමනාවට කියලා පැහැදිලි නේද? ඔවුන් තමයි ගෝඨාභය බලයට ගෙනාවෙත්. ඔවුන් තමයි ගෝඨාභය ගහලා එළවඩ තත්ත්වයට පත් කෙරුවෙත්. මොකද උන්ගේ උපදේශ වලට තමයි ගෝඨාභය රජය කරන්න ගියේ. ඉල්ලන හැමදේම ඔයාලා අපි මේ රජයට බල කරන හැමදේම එක දවසින්, එක රැයකින්, එක මාසයකින් කරන්න බෑ. ওই නඩු උනත් අහලා තමයි අතුලට දාන්න ඕන. ඒ නිසා ඒ අහන්නත් ඕන මුන් හිරෙන් එළියට නිදහස් වෙන්නේ නැති විදිහට. උසාවියේ නිදහස් වෙලා එන්නේ නැති විදිහට. තමයි ඒව ගොනු කරන්න ඕන. මුන් දැන් අවුරුදු ගාණක් තාත්තලා බාප්පලා එකතු වෙලා ආණ්ඩු කරලා උන්ට ගැති රනිල් වික්‍රමසිංහලත් ආණ්ඩු කරලා ඒ අතරේ උන්ගේ සාක්ෂි විනාශ කරලා තියෙන්නේ. ඉතින් හරිම අමාරුයි මේව හොයාගෙන කරන්න. ඒ නිසා හදිස්සියට ඕවා කරන්නත් බැරි බව අපි හොඳටම දන්නවා. ඒ නිසා අපි කියන්නේ මේ රජය අපි රැක ගන්න ඕන කියලා කියන්නේ ඔන්න ඔය හේතු නිසා. අපිල චන්ද්‍රසේනගේ මරණයත් එක්කම මේ රජයට විශාලම පීඩනයක් එල්ල වුණා. බලාපොරොත්තු සුන් වුණා. රාජපක්ෂලාට එරෙහිව තිබුණු ප්‍රබල සාක්ෂියක් නැති වුණා. ඉතින් ඇත්තටම මේක සංවිධානාත්මක සැලසුම් කරපු මරණයක්ද ස්වභාවික මරණයක්ද කියන එක තවමත් ලෙහා ගන්න බැරි වෙලා තියෙනවා. මොකද හේතුව තමයි ඔච්චර ලොකු ගෙදරක්. ඔච්චර VIP ගයක්. හරි? VIP ගයක්. අරවින්ද කියලා කියපුවාම පොඩි පුද්ගලයෙක් නෙමෙයි. මොහුගේ ගෙදර CCTV තියෙනවා. වටේට ගෙවල් වල CCTV ඇති. දැන් මේ CCTV තියෙනවා. ඒවා ඇත්තටම වැඩත් කරනවා. වැඩේ තියෙන රෙකෝඩින් වෙන්නේ නැහැ. මාර සිද්ධි නේද මේවා? රෙකෝඩින් නැල්ලු. දවස් ගානක ඉඳන් රෙකෝඩින් නැල්ලු.
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේක කොච්චර ලස්සනට සැලසුම් කරපුවාද කියලා හිතෙන්නේ මට විතරද? ඔයාලට එහෙම හිතෙන්නේ නැද්ද? මෙතන සැලසුමක් තිබුණා කියලා හිතෙන්නේම නැද්ද? දැන් උසාවියේ අපි දැක්කා කීප දෙනෙක්ම උසාවියට යන අපේ මාධ්‍යවේදීන්, අපේ සහෝදර මාධ්‍යවේදීන් කීප දෙනෙක්ම අපි දැක්ක පළ කරලා තියෙනවා. උසාවියේදී කට උත්තර දෙනකොට අරවින්ද හරියටම අරවින්ද ඒ කාලේ දන්න කට්ටිය දන්නවා. දැන් මේ කාලේ ඉන්න අපේ තරුණයෝ නම් දන්නේ නැතුව ඇති. ඒ කාලේ අරවින්ද සිල්වා කවුද කියන්නේ? අරවින්ද සිල්වා කොහොමද ග්‍රවුන්ඩ් එකේ බැට් කරේ? ඒ ආකාරයටම තමයි උසාවියේදී එයා බැට් කරලා තියෙන්නේ. එයාට ඕන දේ තමයි එයා කියලා තියෙන්නේ. උසාවියෙන් අහන්නේ මොනවද? නමුත් අරවින්දට අහන්න දේ අදාළ නැහැ. අරවින්දට ඕන දේ තමයි අරවින්ද කියාගෙන යන්නේ. පිටරේට ගියපුවමත් එහෙමනේ. කොච්චර පීඩනයක් තිබුණත්, කොච්චර ප්‍රශ්නයක් තිබුණත් අරවින්ද සෙල්ලම් කරන්නේ අරවින්දට ඕන ආකාරයට එයාගේ හැඩයට. CCTV කැමරාවේ වල හරියට යමක් තිබුණා නම් ඔය ගෙදරට ආවේ කවුද, ගියේ කවුද, මොනවද කතා කරේ, කින්ද මන්ද සියල්ල රෙකෝඩ් වෙලා නේද? කතා කරපු දේවල් මොනවද? සියල්ල. දැන් මීට කලින් දේවල් පවා එකතු කරගන්න තිබුණා නේද? දවස් ගානක්ද, මාස ගානක්ද ඒව ලස්සනට ගන්න තිබුණා. ඒ සියල්ල විනාශ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ රෙකෝඩින් වෙන්නේ නැහැ කියන්නේ සාමාන්‍යයෙන් කැමරා පද්ධතියක් හයි කරපුවාම යම් මට්ටමකට රෙකෝඩින් වෙලා එතනින් එහාට අතිරික්තයක් යනකොට ඔටෝ මාසයකට පස්සේ දෙකකට පස්සේ ඒ විදිහට කැපිලා යන්නනේ සාමාන්‍යයෙන් ඔය හදන්නේ. හරි. නිකම්ම කවදාවත් හදපු දවසේ ඉඳන් රෙකෝඩින් වෙන්නේ නැති තත්ත්වයට හදන්නේ නැහනේ. සල්ලි නැති පුද්ගලයෙක්ද? නැත්තම් ඒ දේවල් දන්නේ නැති පුද්ගලයෙක්ද? ඔය කොළඹ වගේ තදාසන්න ප්‍රදේශයක ඔය දේවල් අත්‍යවශ්‍ය දෙයක් නිසා නේද කැමරා පද්ධතියක් හදලා තියෙන්නේ. නැත්තම් ඔය රෙකෝඩින් වෙන්නේ නැත්තම් ඔය කැමරා පද්ධතියෙන් ඇති වැඩේ මොකද්ද? ඔය ප්‍රශ්නය අහන්න බැරිද? ඔය ප්‍රශ්න උද්ගත වෙන්නේ නැද්ද? අරවින්ද නිසාමද මේක මේ විශේෂයෙන් මේ සැලකිල්ල තියෙන්නේ? සාමාන්‍ය පුද්ගලයෙක් ඔයාලගේ අපි වගේ ගෙදරක එහෙම මේ මරණය සිද්ධ වුණා නම් අපිට දවස් කීයක් උසාවිය ළඟින්න වෙයිද? අපිට දවස් කීයක් රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා ඉන්න සිද්ධ වෙයිද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒකයි. මෙතන ජනාධිපතිතුමා කිව්වට පොඩි සැකයක් තියෙනවා හැමෝටම නීතිය සමාන නැහැ කියලා වුණ උතනදී අපිට තේරෙනවා. නැත්තම් අඩුම තරමේ සමාන නැති වුණත් එක්කෙනෙකුට දෙන්නෙකුට හරි විශේෂ සැලකිලි තියෙනවා කියලාත් මෙතනදී පේනවා. පිළ චන්ද්‍රසේනගේ බිරිඳ පවා උසාවි නියෝගයක් අරගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. රටින් පැනලා තියෙන්නේ. එතකොට ඒකට අස්සම් කරලා තියෙන්නේ අරවින්දගේ පවුලත්. ටිකට ඔයාලට හිතෙන්නේ නැති ඇයි මෙච්චර මේක පිටිපස්සේ කතා කරන්න කියලා. මේකම කතා කරන්න කියලා. මේක තමයි රාජපක්ෂලාට තිබුණු ප්‍රබලම සාක්ෂිය. ඩොලර් මිලියන 2ක් හොරා කාලා කියන එක ඔප්පු වුණා නම් එව්ව කාටද දෙන්නේ කියලා නෙමෙයි හොයන්නේ. එතකොට එව්ව කාටද දෙන්නේ කියලා හොයන එකේ ඒ මුද්ගලයාම කියනවා නම් දිවුරුම් ප්‍රකාශයකින්ම රජයේ සාක්ෂිකාරයෙක් වෙන්නත් කැමතියි කියලා තියෙනවා. ඒකට රජය කැමති වෙලා නැහැ. මොකද මේවා ඔප්පු කරන්න අමාරු දේවල් නෙවෙයි නිසා. ඒකෙදි තමයි කියලා තියෙන්නේ මේ මිලියන 60ක් දීලා තියෙනවා කියලා. ඒ මිලියන 60 දුන්නේ 3 පාරකට කියලා. ඒක තමයි එයාලා වෙනස් කරගන්න උත්සාහ කරලා සම්පූර්ණ ක්ලියර් කරලම තමයි රාජපක්ෂ 12 වෙනිදා ගියේ නිදහසේ. ඉතින් ඒ නිසා මේ ගැන අපි එච්චර හොයන්නේ ඒකයි. මොකද මේ රටක් බංකොලොත් කරපු පවුලක්, රටක් විනාශ කරපු පවුලක් සම්බන්ධයෙන් ගන්න ඕන ප්‍රධාන සාක්ෂිකාරයෙක් මේ එයාබස් ගනුදෙනුවටම සම්බන්ධ මෙච්චර කොහොමද මෙහෙම සීදි විහානි කරගන්නේ? මේකේ සුලමුල හොයන්න ඕන නැද්ද? හිතන්න පොඩ්ඩක්. මේකේ සුලමුල හොයන්න ඕන නැද්ද? කී දෙනෙක් දැන් මේ විදිහට වුණාද? එව්ව ඔක්කොම කාලේ වැලි තලාවට වැළලිලා ගියා. එහෙම වෙන්න දෙන්න බෑනේ. රටක් නෙමේක. මේ දූෂණ හොයන්නනේ අපි මේ රජය ගෙනාවේ. එතකොට මේකේ වගකීම තමයි ඒක. ඉතින් ඒ කට්ටියට ඕන ආකාරයට එයාලගේ නාලිකා පාවිච්චි කරගෙන එයාලට ඕන ප්‍රවෘත්ති තමයි දැන් සපයන්නේ. එයාලා දැන් 29 ජනාධිපති වෙන තේමාව මුලටම ගහගෙන යන්නේ ඒකයි. ඉතින් ඒ නිසා ඔය කවුරුත් දන්නවා අපි දැක්ක උදයන්ග වීරතුංග පෝස්ට් එකක් පළ කරලා තිබුණා. මේක අවසාන එකක් නෙවෙයිලු තවත් ඉදිරියට වෙන්න පුළුවන් කියලා. පෝස්ට් එකක් පළ වෙලා තියෙනවා. එයත් නම්බර එකේ මික් ගනුදෙනුවට එහෙම සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයෙක්නේ. දැන් අපිට ආරංචි හැටියට මික් ගනුදෙනුවට සම්බන්ධ ඒ නඩුව දැන් යනවා. ඒ නඩුවෙත් ඔය කියන පුද්ගලයාටත් දැන් ගුවන් ගමන් තහනමක් එහෙම තිබ්බා. ඒකත් අයින් කරලා කියලා දැන් අපිට ආරංචි. ඉතින් මෙව්වා සාක්ෂි නැති නිසා වෙනවද කින්ද මන්ද කියලාත් අපිට කියන්න බෑ. මොකද හේතුව ඇත්තටම මෙච්චර කල් මුංගේ ආණ්ඩුනේ තිබුණේ. මුං මේ සාක්ෂි විනාශ කරලා තියෙන්නේ. සාක්ෂි නැතුව ඇත්තටම අත්අඩංගුවට ගන්න බෑනේ. ඒව මෙහෙවගෙන යන්න බෑ. ඒව ඇතුළට නිකන් දාන්න බෑනේ. ඉතින් මේ ආණ්ඩුව එහෙම රජය පැහැදිලිවම කියන්න ඕන රජය එහෙම නීතියට අත තියන්නේ නැති නිසා මේ ආණ්ඩුව ඒවා ඉතින් අපිට බල කරන්න බෑ මෙහෙම කරපන් කියලා. අපි ඉතින් බලාගෙන ඉන්නේ ඒකයි මේවා යන්නේ කොයි ආකාරයකටද කොයි විදිහටද කියලා. අරවින්ද සිල්වාට තවත් චෝදනාවක් ඇවිල්ලා තියෙනවා.
අරවින්ද සිල්වට තව චෝදනා කියලා තියෙනවා. අරවින්ද සිල්වට තියෙන ලොකු සමාගමක්. ඒ සමාගමට කොන්ත්‍රාත් එකක් දෙන්න යනවලු. මොකද්ද කොන්ත්‍රාත් එක දන්නවද? ලංකාවේ තියෙන අරක්කු වලට ගහන ලේබල් එකක්. මුද්‍රණය කරන්න එයාගේ සමාගමට දෙන්න යනවලු. ඉතින් මේක මිලියන ගාණක ගනුදෙනුවක්ලු. දැන් මේකට ජනාධිපතිවරයාටත් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ටත් පිටින් අමාත්‍යාංශයේ ඉන්න ලේකම්වරයාටත් පිටින් මෙතන යම් පුද්ගලයෙක් ජනාධිපතිතුමා ළඟ ඉන්න හෝ ලේකම් කාර්යාලයේ ළඟ ඉන්න එක පුද්ගලයෙකුගේ උමනාවට මේක දෙන්න යනවා කියලා රාවයක් යනවා අපි දැක්කයි නිවුස් එක. හරිද? එතකොට ඒ වගේ දේවල් උනහම එච්චර ප්‍රබලයෙක් නම් මේ ආණ්ඩුවේ එහෙම කොන්ත්‍රාත්යක් ගන්න තරම් ප්‍රබලයෙක් නම් එච්චර ලොකු කම්පැනියක් තියෙන ප්‍රබලයෙක් නම් ගෙදර CCTV වැඩ කරන්නේ නැහැ හැබැයි නේ. එතන ලොකු ප්‍රහෙලිකාවක් තියෙනවා. මේ වගේ කොන්ත්‍රාත් එකක් මේ වගේ පුද්ගලයෙකුට මේ වගේ වෙලාවක දුන්නොත් එහෙම ඒකත් ගල්ලඟුරු වංචාවට එහා ගියපු විදිහට ගල්ලඟුරු වංචාවක් කියලා කියනවනේ දැන් විපක්ෂේ. ඒකටත් එහා ගියපු වංචාවක් හැටියට තමයි මේක විපක්ෂයෙන් අතට ගන්න කියන එකත් හොඳට මතක තියාගන්න. ටෙන්ඩර් දෙන විදිය හැම එකක්ම දූෂිතයි කියලා අපි කියන්නේ නැහැ. හරි? ඕවා විපක්ෂයෙන් ගානට දාලා ඩීල් එයාලම දාලා එයාලම ප්ලෑන් කරලා එයාලට ඕන විදිහටම කට්ටිය දාලා එයාලම හොරකමත් කරවලා ඊට පස්සේ ඔන්න මාලිමාවේ ආණ්ඩුවෙන් කියන தත්ත්වයට තමයි දැන් එයාලා හැමදේම සැලසුම් කරගෙන යන්නේ. අන්න ඒව හොඳට තේරුම් අරගෙන මේ රජය කරගෙන යන්න කියන එක අපි පැහැදිලිවම මතක් කරනවා. මොකද මේ රජය මේ ආණ්ඩුව අරගෙන තියෙන්නේ නැවත දෙන්න නෙවෙයි කියන එකත් මතක තියාගන්න. නැවත දෙන්න නෙවෙයි. මොකද දෙන්න එකෙක් පේනතෙක් මානෙකවත් නැහැ. ඒකයි උන් දැන් ඔක්කොම බුරුතු පිටින් එකතු වෙලා තියෙන්නේ. නයි මුගටි සේරම මේ ආණ්ඩුව පෙරලන එක තමයි උන්ගේ එකම වෑයම. ඒක තනියෙන් කාටවත් කරන්න බෑ. තනියෙන් කරන්න බැරි නිසා දැන් ඔක්කොම හොරු ටික එකතු වෙලා තියෙනවා. ඉතින් ඒක ජනතාව තේරුම් අරගෙන තියෙනවා. ඒ වගේම මල්වානේ බැසිල් රාජපක්ෂගේ ගෙදර මේ වෙනකොට අන්තරේ ශිෂ්‍යයෝ ගිහිල්ලා අරගෙන තියෙනවා. විශ්වවිද්‍යාලයකට ඒක ඉල්ලනවා. දැන් ඒකට මොන ආකාරයෙන්ද ආණ්ඩුව පිළිතුරු දෙන්නේ කියලා බලමු. ඇත්තට මේක දැන් වල් වැදිලා නැවත උන්ගේ ආණ්ඩුවක් ආපු කාලෙක කවදා හරි උන්ට ආයේ නැවත අත්පත් කරගන්න තමයි උන් බලාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා ඒව කොහොමදත් ආණ්ඩුව ආවේ නැති වුණත් උන්ට ගැති ආණ්ඩුවක් හරි කවදා හරි දවසක આવුත් උන් ගන්න තමයි ඌව බලාගෙන ඉන්නේ. ඒ නිසා රජයට අරගෙන රජයේ යම් කිසි වැඩපිළිවෙලකට ඒව යොදවන එක තමයි ඇත්තටම හොඳ. විශාල ඉඩමක් අක්කර 16ක විශාල මන්දිරයක් ඒව ඇත්තටම කරන්න ඕන. ඒව විනිවිද පේන ආකාරයට කිව්වා වගේම ඒව කරලා පෙන්නන්න ඕන. ඉතින් ඒකත් අපි බලමු ඉදිරියට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම මේව බලන ඔයාලා අපි හැමෝම මේ රජය පත් කරගන්න විශාල වෙහෙස මහන්සියක් දරුවා. ඒ වගේම මේක ඒ ලබාගත් ජයග්‍රහණය රැක ගැනීමත් අපේ වගකීමක්. ඉතින් මේ දේවල් හැමෝටම බලන්න ෂෙයා කරන්න. ඒ වගේම channel එකත් subscribe කරගෙන යන්න. බොහොම ස්තුතියි රැඳී සිටියට.